අපි බලමු අද net එකට කොහොමද free config එකක් add කරගන්න කියලා. මුලින්ම web browser එකක් open කරගන්න. Chrome එක open කරගන්න. මේ browser එකක් වගේ browser එකකින් use කරද්දී එහෙම සමහර ලාට button පේන්න තියෙන්න පුළුවන්. ඒ නිසා Chrome Edge වගේ එකක් use කරන්න. අපේ cloudnet site එකට යන්න description එකේ දාලා තියන්න link එක. ඊට පස්සේ මේ විදිහට sign up වෙන්න. pop-up pad load දෙයි. ඒ pop-up pad දෙක තුන කට් කරගන්න. දෙකක් load වෙනවා. හරි ඊට පස්සේ වගේ Gmail එක තෝරලා log වෙන්න. හරි මේ විදිහට log වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා free VPN කියලා section එක. ඒකට යන්න. pop-up pad දෙක කට් කරගන්න. මේ සිංගප්පූර් සර්වර් එකක් තෝරගන්නවා. මෙතන තියෙන අපේ සර්වර්ස් ටික. එතනින් ඔයාගේ පැකේජ් එකට අදාළ ටික තෝරගන්න. මෙතන Mobitel ID තියෙනවා. මේකේ Airtel ID තියෙනවා. මේකේ SLT router කට්ටියට Airtel Zoom ID එහෙම වෙන් කරලා තියෙනවා. ඔය කට්ටිය පැකේජ් එකට අදාළ එක තෝරලා ගන්න. මම Airtel YouTube නිසා මේකෙන් තෝරගන්නවා. හරි ඊට පස්සේ මෙතනින් ඔයාගේ පැකේජ් එක තෝරගන්න. මගේ Airtel YouTube නිසා මම මේක තෝරගන්නවා. එතන pop-up pad එකක් විතර load දෙයි. ඒ දෙක කට් කරගන්න. හරි මේ විදිහට config එක එනවා. මේක මෙතන copy video configuration කියලා එකක් තියෙනවා. ඒක copy කරගන්න. එතනත් pop-up pad load දෙයි ටික කට් කරන්න. හරි මේ විදිහට copy වුණා. ඊට පස්සේ අපිට තියෙන්නේ net එක open කරගන්න. මම මේ විදිහට net එක open කරගන්නවා. මේ විදිහට net mode එක open කරගන්න. ඊට පස්සේ මේ server කෙනෙකුට ගිහිල්ලා import server from clipboard කියලා තියෙන එක දෙන්න. එතකොට මෙතන server එක add වෙනවා. හරි ඊට පස්සේ මේ හරි start කරගන්න තියෙන්නේ. ඊට කලින් මම net mode එකේ තියෙන VPN එක off කරගන්නවා. හරි මේක start කරගන්නවා. හරි VPN එක කනෙක්ට් වුණා. අත් බලමු මේක ස්පීඩ් ටෙස්ට් එකක් කරලා කොහොමද VPN එකේ ස්පීඩ් එක කියලා. ඔයාලට පේනවා ඇති ෆ්‍රී එකේ ස්පීඩ් එක Mbps 50ක් 60ක් පිට වෙනවා. ඒ විදිහට තමයි net එකට config එකක් add කරගන්නේ. pin එකත් 70ක් තියෙනවා. game එකක් වුණත් ගහ ගන්න පුළුවන්. upload speed එකත් Mbps 15කට කිට්ටු වෙන්න යනවා. මේ විදිහට තමයි net එකට config එකක් add කරගන්නේ.